පියාගේ නිවසේ ආශිර්වාද ලැබමින් සිටිනවා ඇති කියලා මම හිතනවා. දෙවියන් වහන්සේ ඔබගේ පියාණන් වහන්සේ. උන්වහන්සේ ඔබට ආදරේ. උන්වහන්සේ තාත්තා කෙනෙක් වගේ ඔබත් සමග ඉන්න. ඔබ සමහර වෙලාවට අම්මා තාත්තා නැතුව මේ ලෝකයට ඇවිල්ලා ඇති. දන්නේ නැතුව ඇති මේ ලෝකයේ අම්මා තාත්තා කවුද කියලා. නමුත් ස්වර්ගීය පියා ඔබගේ තාත්තා මෙන්න සූදානම්ව සිටිනවා. හාලෙලූයා. වැලි කතරේ දියදාරාව UAE සිට ඔබගේ නිවසට පැමිණෙන උන්වහන්සේගේ බලයෙන් අද ස්වාමින් වහන්සේ ඔබටයි මටයි කතා කරන්න යනවා. උන්වහන්සේ අද ඔබට කතා කරන්න යන ඔබ යන මේ අවස්ථාව පිළිබඳව උන්වහන්සේ කතා කරන. උන්වහන්සේ රෝම පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි වගන්තියේ කියනවා තවමද දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන්ට එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලබන්නන්ට සියලු දේම යහපත පිණිස ක්‍රියා කරන බව අපි දනිමු. හාලෙලූයා. ඒ නිසා මේ වෙලාවේදී සිදුවෙන දේ ගැන කලබල වෙන්න එපා. සමහර වෙලාවට මේ වෙලාවේදී සිදුවෙන දේ තිත්තයි. නමුත් හැම දෙයක්ම ස්වාමින් වහන්සේට ප්‍රේම කරන්නන්ට. ඒ කියන්නේ උන්වහන්සේව සොයන අය. ඔබ අපි කොහොමද දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නේ? කරදරය තුලදී කුණාටුව තුලදී අපි උන්වහන්සේට ප්‍රේම කරන විදි සොයලා බලමු. උන්වහන්සේගේ වචනය කියමු, යාඥා කරමු. ඒවා තුලින් ඔබගේ ඒ කරදර කාලය තුල යනකොට උන්වහන්සේ හැම දෙම යහපත උදෙසා කරන්න යනවා. හාලෙලූයා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබට යහපත් දේ කරන එකම දෙවියන් වහන්සේ. යහපත නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඒ නිසා අද ඔබ කලබල වෙන්න එපා. යම් කිසි දෙයක් තුල ගමන් කරනවා ඇති. ඒ නිසා ඔබ දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නෙක්ද? එහෙනම් සියලු දේම යහපත උදෙසා හරවන්න යනවා. ජේසු පීතයි උන්වහන්සේ ඔබට ආදරෙයි. ඔබත් එක්සත් එමීර් රාජ්‍ය තුළ වෙසෙන ශ්‍රී ලාංකිකයෙක් නම් පහත දැක්වෙන අංකයට ඇමතීමෙන් ඔබට අප හා සම්බන්ධ විය හැකියි.